Hi guys, welcome to Reels of Mark. මම නිර්මල් අබේවර්ධන. ඉතින් ඔයගොල්ලෝ මගේ කලින් vlog එකකින් පළවෙනි vlog එක බැලුවා නම් ඔයගොල්ලන්ට මතක ඇති මම ඒකේ කිව්වා මම content creator කෙනෙක් විදියට, ඒ වගේම videographer කෙනෙක්, photographer කෙනෙක් විදියට වගේම මගේ ජීවිතය ඇතුලේ survive වෙන්න තව පොඩි දේවල් කීපයක් කරනවා. අනේ දේවලුත් මම ඔයගොල්ලොත් එක්ක share කරගන්න කැමතියි කියලා. ඉතින් අපි මේ අද උදේ ආවිල්ලා ඉන්නේ ඔයගොල්ලන්ට අන්න ඒ වගේ දෙයක් පෙන්වන්න. මේක මම ඔයගොල්ලන්ට පෙන්වන්න හිතුව වෙන දෙයක් නිසා නෙමෙයි. මොකද මං පහුගිය අවුරුද්දක් දෙකක් වගේ කාලයක් ඇතුළත ඉගෙන ගත්ත දේ තමයි අපි එකම ෆීල්ඩ් එකක ලොකු කාලයක් ෆුල් ටයිම් හිර වෙලා ඉන්නවට වඩා අපි එක ෆීල්ඩ් එකක ඉන්න ගමන් තව ශේෂ්ඨ කීපයකට අපිට පුළුවන් විදිහට පොඩි හරි ඉන්වෙස්ට්මන්ට් එකක් කරන්න පුළුවන් නම් ඒක තමයි මේ මොහොතේ මේ වගේ කාලයක අපි කරන්න ඕනේ හොඳම දේ කියලා. ඉතින් එහෙම කල්පනා කරලා මමත් ඊට මාස කීපයකට කලින් පොඩි ඉන්වෙස්ට්මන්ට් එකක් කරා. අපි යන්න එතනට තමයි දැන් ඇවිල්ලා ඉන්නේ. ඉතින් අපි යමු ඒක බලන ගමන් ඉතුරු විස්තර ටික අපි කතා කරමු. මේ තියෙන අලුතින්ම පැලෙන්ද කුරුදු වගාවක්. කුරුදු කියලා කියන්නේ ලංකාවෙන් පිටරට අපනයනය කරන ප්‍රධාන කුළුබඩු වර්ගයක් වගේම මේක විශේෂත්වය තමයි ලෝකයේ කුරුදු අවශ්‍යතාවයෙන් 70%ක් 80ක් වගේ සපුරන්නේ අපේ රටින් වෙන එක. ලෝක වෙළඳපොලේ කුරුදු වර්ගයක් කියලාම පිළිගන්න කැෂියා කියන වර්ගය තිබ්බට ලෝකයේ වැඩිම ඉල්ලුම තියෙන්නේ අපේ රටේ හැදෙන සිනමෝම වේරම් කියන මේ කුරුදු වර්ගයට. ඒක තමයි හරියම කුරුදු කියලා සලකන්නේ. කුරුදු පැලේ ඉඳලා අවුරුදු 2කමාරක් 3ක් වගේ කාලයක් ඇතුළත පළවෙනි කුරුදු ඇස්සන්න ගන්න පුළුවන්. ඒ දින ඉඳන් හැම මාස 6කට වතාවක්ම කුරුදු ඇස්සන්න ගන්නවා. ඉතින් ඔයාලට පුළුවන් ඔයාලගේ ඉඩමකත් යම් හරියට ප්‍රමාණයක් හදා ගන්න පුළුවන් නම් පොඩියට හරි මේ වගේ කුරුදු වගාවක් පටන් ගන්න. මොකද ලෝකයේ කුරුදු වල තියෙන ඉල්ලුමෙන් තාම හරියටවත් සම්පූර්ණ වෙලා නැහැ කියලා තමයි වාර්තා වෙන්නේ. ඒ නිසා කොච්චර කුරුදු වැව්වත් ඉස්සරහට පාඩුවක් නම් වෙන එකක් නෑ.